Hello Jonia. හෙලෝ මාටියා කියපන්. අපේ සෙට් එක වරෙන්කෝ අපේ පොට් එකට පොඩි කයියක්වත් ගහන්න. අර ඉංග්‍රීසි පන්තිය ගැන පොඩ්ඩක් කතා කරගන්නත් තියෙනවා. හරි බං එහෙනම් මම සෙට් එකත් එක්කන් තව විනාඩි 10කින් වගේ එන්නම් අපේ පොට් එකට. උඹත් වරෙන්කෝ. හරි. උඹ එහෙනම් වරෙන්කෝ මාත් නම් ඒ වෙලාවට එහෙනම්. අම්මේ පොඩ්ඩක් එන්නකෝ. මොකද මාටින් මේ කෑ ගහන්නේ? මොනවාද උඹට ඕනේ? එහෙම මොකුත් ඕනේ නෑ අම්මේ. මං ඉංග්‍රීසි පන්තිය ගැන කියන්නත් එක්ක පොඩ්ඩක් යාළුවෝ ටිකම වෙලා එන්නද? ඒක නම් හොඳයි. ගිහින් එනවකෝ. මං එහෙනම් අර අරන් දුන්න බයික් එකේම ගිහින් එන්නද? හරි. ගිහින් එනවා ඒකෙම. ආසාවනේ ඉතින්. අඩේ උඹ කලින් ආවද බං? ඔව් බං මං කලින් ආවා ටිකක්. අර ජොනිය එහෙමත් ඒ උන් දැන් එද්දි කඩේ ගාව හිටියා මං දැක්කා. මේ කාගේද ওই බයික් එක? අඩෝ අපේ ගෙදරින් ඇහුවම මට මේ වගේ 40 බයික් එකක් හරි මවුන්ටන් බයිසිකලයක් හරි අරන් දෙන්න කියලා. මං ඉතින් මවුන්ටන් බයිසිකලයක් ගත්තා. අදින්න බෑ බං පොක්කෝට දාගෙන කට්ටුවේ. ඒ හින්දා මම මේක ඉල්ලගත්තා. අඩෝ මටත් ඔහොම එකක්මයි උනේ බං. ඊට ඉතින් අපේ අම්මා කිව්වා එයාටත් පදින්න පුළුවන් හින්දා මේක ගමුවේ කියලා. ගානත් අඩුයිනේ. එයාන් අරුන් සෙට් එකත් එනවා බං. කොල්ලනේ. උඹලා දෙන්න කලින් ආවා නේද? ඔව් බං අපි දෙන්න ටිකක් කලින් ආවා. කඩි කයියකන් හිටියා එඹලා එනකම්. උඹලා දෙන්න බයික් දෙයක් ගත්තද බං? කවුද අරන් දුන්නේ? මෙන්න මේකයි බං සීන් එක. ගෙදරින් ඇහුවා මේක ලකුණු හොඳින් ඉන්න මොන හරි අරන් දෙන්නද කියලා. ඊට පස්සේ ඒවා කම්පියුටර් එක අරන් දෙන්නම් කියලා. දැන් තියෙන එක හොඳටම හොඳයිනේ බං. ඒ හින්දා මම ගාව වෙන මොන හරි අරන් දෙන්න කියලා. එතකොට ඇහුවා මවුන්ටන් බයිලයක් හරි මේකක් හරි අරන් දෙන්නද කියලා. ඉතින් මවුන්ටන් බයිසිකලයක් ගත්තත් බං ගාම් පදින්න එපාය. ඊට වඩා මේක හොඳයි බං. ඒ ඉන්න කිල්ල ගත්තා. මටත් එහෙම එකක්ම තමයි උනේ බං. මට කොහොම ඇහුවා මවුන්ටන් බයිසිකලයක් හරි මේකක් හරි අරන් දෙන්න කියලා. ඉතින් මං කිව්වා ඉතින් පින්නත් ඕන්න නැති හින්දා මේකක් ගත්තාම හොඳයි කියලා. අපේ අම්මා ඊට පස්සේ කිව්වා එයාටත් හොඳයි මේක ගමු කියලා. මරු අපිටත් වටයක් පැද්දහනේ ඉතින්. අනේ මාටින් යාළුවා මටත් දෙන්නකෝ ඔගේ වටයක් පින්න. මං එන ආසයි රූම් ගානේව පදින. අනේ නිකන් ඵලයන් යන්න. තෝනියෝ ගිය පාරත් මගේ මවුන්ටන් බයිසිකලෙත් දෙකට කැඩුවේ. තොට මතක නෑ වගේ ලැජ්ජා නැතුව ඇවිල්ලා ඉන්න හැටි විතර ගුඩුවා. හරි ඉතින් ඒක මම හිතලා නෙමෙයිනේ දෙකට කැඩුවේ. හිතලා හරි නොහිතා හරි උඹ ඒක දෙකට කැඩුවානේ. තොට මේක පදින්න දෙන්නේ නෑ. ඕන්නම් මං උඹ තරම් එක්කන් යන්නම් මේකේ. හරි. ඒක නෙමෙයි මාඩියා. දැන් ඇයි උඹ මේ නියට කියලා තිබ්බේ අපිටත් එන්න කියලා? මේ අපි සෙට් එකකම ඉංග්‍රීසි වලට ලකුණු අඩුයිනේ. ඉතින් අපේ අම්මා ඉංග්‍රීසි පන්තියක් හොයන අපිට ඒකට යන්න කිව්වා. උඹලත් ඒකට හැමෝම මෙන්න කැමතිද? කොහෙද බං ඕක තියෙන්නේ? තියෙන්නේ නම් බං එහා ගමේ. අවුලක් නෑ. ඉතින් මගේ බයික් දෙකක් තියෙනවා. ඔය දැන් චුට්ටගේ පොටාර එකක් තියෙනවානේ. අපි ඒකට ගිහෑකිනේ ෂේප් එකේ. එතකොට බං අපි කවද්ද ඕකට යන්නේ? ඒක තියනවා කිව්වේ නම් බං සෙන්සුරාදා 10ට. උඹලට ඒ වෙලාවට පුළුවන් නේ වෙන මොකක් පන්ති නෑනේ. නෑ බං අපි එකෙට්ටවත් ඒ වෙලාවට පන්ති රන්න එහෙනම් අපි යා. එහෙනම් අපි ඊළඟ සතියේ ඉඳන් ඉංග්‍රීසි පන්තියට යනවා. හරිද? සුප්පා උඹත් වෙනවද යන්න? යමුකෝ. මේ අපේ කෙල්ලෝ සෙට් එකෙන් කවුරුත් එන්නේ නැති වෙන්නේ නෑ බං මේ පන්තියට යන්න. ඔය ජොනියා උඹ පොඩි කෝල් එකක් දාලා බලපංකෝ. එහෙනම් මට පොඩ්ඩක් තියන්න මං එහා පැත්තට ගිහලා කෝල් එකක් අරන් එන්නම් ඈ. ඒක නෙමෙයි බං. මේ විභාගෙත් ඉවරේ අපිට හතියක් දෙයක් ගෙදන්න දුන්නා නිවාඩුව. ඉතින් අපි අද ක්‍රිකට් එකක්වත් ගහමුද බං? අඩේ ඒක නම් පට්ට අදහස බං. හවස 3 විතර ගහමු. ඊට පස්සේ 4 විතර නවත්තලා ඇලේ පැනලා පොඩ්ඩක් නාලා 5ට ගෙවල් වලට යන්න. මාටියා මේ සඳුනි සිඟිති එන්නම් කිව්වා. අතුන්ට නම් බෑ කිව්වා බං. උන් ඉංග්‍රීසි පන්තියට යනවලු. අඩේ සඳුනිත් එනවා කිව්වද? එහෙනම් මම මේ පන්තියට අනිවාර්යෙන්ම යනවා. කිසි දවසක නවතින්නේ නෑ. සඳුනි එනවා කිව්වා විතරයි ඔහුගේ මූණේ තියෙන හිනාව බලපංකෝ. ඒක තමයි බං. මේ ජොනියා මේ අපි අද හවස 3:00ට ක්‍රිකට් ගහලා ඊපස්සේ 4:00ට විතර ඇලේ පැනලා නාලා පිටතට ගෙවල් වලට යනවා. උඹත් එනවද අපිත් එක්ක? යම් බං එහෙම මරුනේ. 1 week later. Good morning ළමයි. අද අලුත් ළමයි ගොඩක් ඇවිල්ලා ඉන්නවා නේද පන්තියට? Good morning sir.
එහෙනම් අපි අද කරන්නේ 10 වසරේ 3 වෙනි පාඩම. ඔයාලා ඒක ලියා ගන්නකෝ. ළමයි ඉංග්‍රීසි කියන්නේ ගොඩක් අමාරු විෂයක් නෙමෙයි. ඔයාලම තමයි ඒක අමාරු විෂයක් කියලා හිතාගෙන තියෙන්නේ. ඒකයි ඔයාලට මේ විෂය අමාරු. ඔයාලට දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ වගේ ලේසියෙන් එන්න පුළුවන් තැන් තිබ්බට ඉස්සර මේ ඉංග්‍රීසි උගන්වන්න පුළුවන් එක්කෙනෙක්වත් හිටියේ නෑ. මම ඉස්සර බයිසිකලේ පැතන් අනුරාධපුරයට ගිහිල්ලා තමයි ඉංග්‍රීසි ඉගෙනගෙන ආවේ. ඒ ජොනියෝ මේක මේ ගල් පැන්න බොරුනේ බං ගන්නේ. මේ ගාල්ල පැත්තේ අනුරාධපුරයට මේ ඕනේ මේ ඉංග්‍රීසි ඉගෙනගෙන එන්න. ඔව් බං මේක කියන බොරුවට ගලුත් වෙනවනේ. අන්න ඒ වගේ අමාරුවෙන් මහන්සි වෙලා තමයි මේ විදිහට ජීවිතේ දියුණු කරන්නේ. ඔයාලත් ඒ වගේ හිතලා ජීවිතේ දියුණු ගන්න ඕනේ. මේ ලෝකේ කිසිම දෙයක් නැහැ Taman ඉගෙන ගන්න බෑ. ඊයර හැමදේම ඉගෙන ගන්න පුළුවන් මොන අමාරු ක්‍රමෙන් හරි. ඔයාලා එහෙම හිතාගෙන ඉගෙන ගන්න ඕනේ. නැත්තම් මොකක් හරි දෙයක් අමාරුයි කියලා හිතුවොත් ඒක ඔයාලට ජීවිත කාලෙම බෑම තමයි. ඔයාලා එහෙම විදිහට කවදාවත් හිතන්න නැතුව ඉගෙන ගන්න ඕනේ. හරිද ළමයි? A few moments later. එහෙනම් ළමයි අදට පන්ති ඉවරයි. ඔයාලා නම් පරිස්සමෙන් ගෙවල් වලට යන්න. good bye. එක අතකට මේකත් මරු වැඩේ. ගෙදරින් නැතුව පැය දෙකක් මෙතෙන්ට ඇවිල්ලා මුගේ බණ ටිකක් අහලා යන්නනේ තියෙන්නේ. ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් එකේ පාවෙනවා වගේ එකකුත් නැහනේ. අනේ අම්මේ. අර ඉංග්‍රීසි පන්තිය හරියන්නේ නැහැ වගේ අනේ. ඒ යකා පිස්සු නියවන්නේ. ඌ ජීවිතේ ජයගත්තු හැටි අනම්මනම් ඉංග්‍රීසි ගන්නෑ. හරි අපි බලමුකෝ මාටින්. ඊළඟ පාර විභාගයේ ලකුණු අඩුයි වගේ නම් ඔයාම මෙර පන්තියකට දාන්නම්. මෙහෙම ගියොත් කොහමද ලකුණු අඩු වෙනවා තමයි. මේ යකා වත්තු ගන්නන්නේ නැහැ පිස්සුනේ දොඩවන්නේ. මහා ටැක්කාරයෙක් අම්මේ. අපි බලමුකෝ. good morning ළමයි. ඔයාලට කලාපෙන් ඉංග්‍රීසි පේපරයක් එවලා තියෙනවා. ඔයාලා හැමෝම හෙට ඒකට සූදානම් වෙන්න ඕනේ. ඕන් අමතුනා නම් මනම් කියන්න බෑ. හැමෝටම හොඳ ලකුණු තියෙන්න ඕනේ. ඔයාලා දැන් ඉංග්‍රීසි පන්තියකට යනවලුනේ. මොකද එකෙක්වත් මේ පේපරේ ලකුණු නෑනේ යකෝ. උඹලා ඉංග්‍රීසි පන්ති යනවා කියලා මොනවද කරන්නේ? හැමදාම මේ විකාර ලියලා තියෙන්නේ. මේක හරියන්නේ නැහැ. උඹලගේ දෙමාපිය රැස්වීමක් ගන්න වෙනවා. සුබ උදෑසනක් ඔයාලා හැමෝටම. මම අද ඔයාලා ඉන්නේ විශේෂ පණිවිඩයක් තියෙනවා කියන්නේ ඒකයි. ඒ මොකද්ද වනසිංහ මිස්? දැන් මං ගිය පාර කිව්වනේ මේ ඔයාලගේ ළමයින්ගේ ලකුණු අඩුයි කියලා මේ ඉංග්‍රීසි වලට. ඔයාලා ඒකට පන්තිය කරත් යවුවා කිව්වනේ. ඒ මට මුන්ට මේ පාර ඉස්සර වගේවත් ලකුණු නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඔව් මිස් අපේ මාරිනුත් කිව්වා තමයි මේ පන්තියස හරියට උගන්වන්නේ නැහැ විකාරියෝ ගියෝ ඉන්න කියලා. ඒත් මං කිව්වේ තව එක විභාගයක් බලමු කියලා. අපි එහෙනම් පන්තිය මාරු කරවන්නම් මිස්. ඔයාලා එහෙනම් එහෙම දෙයක් බලන්න නැත්නම් මෙහෙම ඒවා හරියන්නේ නැහනේ. හරි වනසිංහ මිස් අපි බලලා මොන හරි ගන්නම් ඒකට. එහෙනම් ඔයාලා දැන් යන්න. මං මේ ප්‍රශ්නේ ගැන කියන්න ඔයාලා කතා කරේ. ඔයාලා මේ වීඩියෝ එක බැලුවා නම් යාළුවනේ. ඔයාලා මේක තව යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම යාළුවනේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා ගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපුවාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි යාළුවනේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.